හරි. එතකොට දැන් ඔන්න පස්වෙනි ප්‍රශ්නය නිදසුන පහ. නිදසුන පහේ එක්තරා සමාගමක කළමනාකරුවන් 4 දෙනෙක්ද විධායක නිලධාරීන් 14ක්ද ලිපිකරුවෝ 36ක්ද සිටිති. හරි. එතකොට ඔක්කොම කට්ටිය කී දෙනෙක් ඉන්නවද? කියන්නේ ඔක්කොම සමාගමේ ඉන්නවා කීයද? 36යි 14යි 50යි 4යි 54ක් ඉන්නවා. ඒතර ඔක්කොම 54ක් ඉන්නවා. තමයි ඉන්න ඔක්කොම පිරිස. හරිද? හරි. එතකොට අර ඊතුරු කට්ටිය මෙතන ලියා ගන්න ඕනේ ගානේ තියෙනවනේ ඔය කට්ටිය කවුද කවුද කියන එක. එහෙම සමාගමේ සේවකයන්ගෙන් සේවකයෝ කියන්නේ මේ ඉන්න කට්ටියෙන් 5 දෙනෙක් අහමු ලෙස තෝරා ගන්නවලු. හරිද? 5 දෙනෙක් අහමු විදියට ඒ කියන්නේ ඔන්න ස්ටේජ් එකේ කට්ටියට 54 දෙනාම හිටගෙන ඉන්නවා. මේ එක්කෙනෙක් ඇවිල්ලා මෙයා එන්න කියලා ඔන්න 5 දෙනෙක් දැන් ඒ එක්කෙනා දන්නේ නැහැ කවුද මෙයා ලිපිකරුවෙක්ද මෙයා කළමනාකාරයෙක්ද මෙයා විධායකයෙක්ද කවුද මොකුත් දන්නේ නැහැ. ඇවිල්ලා 5 දෙනෙක් තෝරගන්නවා හරිද? එතන මොකක් හරි තෑග්ගක් දෙන්න කියලා. මොකක් හරි තෑග්ගක් දෙන්න රැන්ඩම් අහමු ලෙස 5 දෙනෙක් තෝරගන්නවා. එතකොට එක්කෙනා දන්නේ නැහැ මේ කවුද කියලා. කවුද ඉන්නේ කියලා. ඒතර අපෙන් අහනවා ඒ තෝරගන්න 5 දෙනාම ලිපිකරුවෝ වෙන්න පුළුවන් සම්භාවිතාව මොකක්ද කියලා. ඉතින් එහෙම වෙන්න පුළුවන් chance එක මොකක්ද? තෝරගන්න 5 දෙනාම ලිපිකරුවෝ වෙන්න පුළුවන් නේ. වෙන්න පුළුවන් නේ. යම් කිසි වෙලාවක දැන් ඇවිල්ලා තෝරගන්නවා මම ඔන්න එක්කෙනෙක් තෝරගන්නවා. හරි එයා ලිපිකරුවෙක්. ඔන්න තව එක්කෙනෙක් තෝරගන්නවා. එයා ලිපිකරුවෙක් නෙවෙයි. ඔන්න එයා විධායක නිලධාරියෙක්. එක එක විදියට වෙන්න පුළුවන් මම තෝරගන්නකොට. හැබැයි ඔය අතර එක අවස්ථාවක් තියෙනවා. එක අවස්ථාවක් තියෙනවා. මම තෝරගන්න 5 දෙනාම ලිපිකරුවෝ වෙන්න පුළුවන්. දැන් ලිපිකරු 36ක් ඉන්නවනේ. අරනේ කම්පැනි එක සාමාන්‍ය ලිපිකාරයෝ කෙනෙක් කට්ටිය වැඩිනේ. તો ලිපිකරු 36ක් ඉන්නකොට ඒකෙන් ලිපිකරුවම 5 දෙනෙක් මම තෝරගන්න තියෙන ඉඩකට ටිකක් වැඩිනේ. ටිකක් වැඩිනේ ඒක. ඒතොත් අපිට ඉවෙන් වගේ දැනෙන්නත් ඕන මේකට නිකන් අර ටිකක් ලොකු සම්භාවිතාවයක් එන්න ඕන නිකන්. 100ට ගානකින් කිව්වොත් නිකන් 100ට නේ 60ක් වගේ නේ. කොහොමද 50ට වඩා වැඩි කොහොමද? දැන් ලිපිකරු ගොඩක් ඉන්නවනේ. එතකොට අපි තෝරගන්නකොට ලිපිකරුවම 5 දෙනෙක් හම්බෙන්න තියෙන chance එකක් වැඩි. නේ? අපි තෝරගන්නකොට ඒ 5 දෙනා විධායක නිලධාරීන් වෙන්න තියෙන chance එක. එහෙම හිතුවොත් 5 දෙනා විධායක නිලධාරීන් වෙන්න. ටිකක් අඩුයි 14 දෙනා ඉන්නේ. වෙන්න පුළුවන් අනිවාර්යයෙන් වෙන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. හැබැයි ටිකක් අඩුයි. දැන් 5 දෙනාම කළමනාකරුවන් වෙන්න පුළුවන් සම්භාවිතාවය. එහෙම වෙන්න බෑනේ. කළමනාකරුවෝ 4 දෙනා ඉන්නේ. නේ? එහෙම වෙන්න බෑ. එතකොට එහෙම සම්භාවිතාවයක් නෑ අතට. ඒකට සම්භාවිතාවය 0.0යි. ඒ කියන්නේ අපි 100 වලින් නෙමෙයි සම්භාවිතාවය කියන්නේ. දශම ගණන් වලින් කියන්නේ. එකට වඩා අඩුයි සම්භාවිතාවය කියන්නේ. මම කියවනේ එකට වඩා අඩු ඉලක්කමන්නේ මේක හැම වෙලේම. හැබැයි එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ කළමනාකාරයේ වරුම 5 දෙනෙක් වෙන්න බෑ. කළමනාකාරව 4 දෙනා ඉන්නේ. ඒක වෙන්න බෑ. අර දෙක වෙන්න පුළුවන්. අර දෙකම වෙන්න පුළුවන්. ඒ අතරින් ලිපිකරුවෝ වෙන්න තියෙන සම්භාවිතාවය ටිකක් වැඩි. හරිද? ඒක අපිට වැඩක් නැහැ මේ ගාන හදන්න. ඒක වැඩිද අඩුද කියන එක. ඒක ටිකක් අර අපිට නේ ඉවෙන් වගේ දැනෙන එහෙම වෙන්න ඕන කියලානේ. එහෙම වෙන්න ඕන. හරි. හරි. එතන නිකමට හිතන්න 0.5ට වඩා වැඩි උත්තරයක් මේකට එන්න ඕනේ වගේත් නිකන් දැනෙනවා. හරිද? බලමු. කියන්නේ එන්න ඕන සාමාන්‍ය හරිද? බලමු. එතකොට දැන් ඔතන ඔන්න තෝරා ගන්නවා කියන එක තමයි ටිකක් වැදගත් සීන් එක. හරිද? ඔහොම තෝරා ගන්නවා කියලා ප්‍රශ්න අහනකොට අපිට එන්නේ සංකරණ සංයෝජන කියන පාඩමෙන් තමයි ඔතන එන්නේ. හරි සංකරණ සංයෝජන කියන පාඩම. හරිද? මම මේක යටින් සංකරණ සංයෝජනයක වීඩියෝ එකකට ලින්ක් එකක් දාන්නම්. හරිද? හරි ලින්ක් එකක් දාන්න. එතකොට මේ ඒකේ තියෙනවා සංකරණ සංයෝජන ගැනත්. හරිද? දැන් සංකරණ සංයෝජන මම මෙතන කියන්නේ නැහැ. මම ගන්න හදන විදිහ තමයි කියන්නේ. හරිද? මෙතන ඇත්තට වෙන්නේ සංයෝජන කියන එක. මේ කම්බිනේෂන්. සංයෝජන කියන්නේ කම්බිනේෂන්. හරිද? පැටලෙනවා නම් ඔන්න දැන් සංකරණ කියලා කියන්නේ NPR සංයෝජන කියලා කියන්නේ NCR මේකට අපි කියනවා permutation ඉංග්‍රීසියෙන්. ඔය ඉංග්‍රීසි වලින් තමයි ඔය PC ඇවිල්ලා තියෙන්නේ. හරිද? එතන මේකට කියනවා permutation කියන්නේ සංකරණ. combination කියන්නේ සංයෝජන. සංයෝජනයක් කියද්දි නිකන්නේ combination. සංයෝජනයක් කියද්දි combination නේ. සිංහල වචනේ තමයි ඒක. හරිද? හරි. එතකොට එහෙනම් ඇති නේද? කෝල් එකක් ආවා. හා කොහේ එහෙනම් ඇතිනේ. එතකොට C කියන්නේ combination. එතකොට මොකද්ද සංයෝජන කියන්නේ? එහෙම පැටලෙනවා නම් සංයෝජන කියන්නේ C combination. ඒක මෙතෙන්ට වැඩක් නැහැ. හරිද? ඒක මේ සිංහල වචනේ මෙතෙන්ට වැඩක් නැහැ. කොහොමද ওই දෙක තමයි තියෙන්නේ. හරිද? එතකොට හරි. මේ දෙකෙන් මෙතෙන්ට පාවිච්චි කරන්න දැන් ඔය NPR වල එක වෙනස්. දැන් NPR කියලා කියන්නේ NPR කියන්නේ මෙන්න මෙහෙම එකක්. N ක්‍රමාරෝපිත බෙදීම N ඍණ R ගේ ක්‍රමාරෝපිත. ඔච්චරයි.
හරිද? NCR කියලා කියන්නේ ඒක නෙවෙයි. NCR කියලා කියන්නේ ඒක ටිකක් වෙනස්. R ගේ ක්‍රමාරෝපිත වතාවක් n ඍණ R ගේ ක්‍රමාරෝපිත ඔන්න. n ගේ ක්‍රමාරෝපිත බෙදීම මෙතන R ගේ ක්‍රමාරෝපිත වතාවක් n ඍණ R ගේ ක්‍රමාරෝපිත. හරිද? ඒතර මේ දෙක වෙනස්. මේ දෙක වෙනස්. හරිද? මේ දෙක වෙනස් වෙන්න හේතුව මේ දෙන්නව පාවිච්චි කරන්නේ ගණන් වර්ග දෙකකදී. ගණන් වර්ග දෙකකදී. හරිද? මේ දෙන්න එකම ගානේ පාවිච්චි වෙන්නේ නැහැ. මේ දෙන්න දැන් මෙතන PR එක්ක පටල ගන්න එපා. හොඳේ මේ PR කියලා කියන්නේ මේ අර සම්භාවිතාවේ පාවිච්චි කරන PR එහෙම නෙමෙයි. හරිද? මේ වෙන එකක්. මේ R තියෙන්නේ වෙනම. හොඳේ. අතන අපි PR දාන්නේ වෙන P ඔනෝ R. මේ එකම ලයින් එකේ තියෙන වේදෙන. මෙතන P තියෙන්නේ උඩ R තියෙන්නේ යට. මේ R කියලා කියන්නේ වෙන මේ R මෙතන මේ තියෙන ඉලක්කම් දෙකක්. හොඳේ. N කියන්නේ ඉලක්කමක් R කියන්නේ ඉලක්කමක්. P කියන්නේ අපි යට දාන අර පර්මියුටේෂන් සංයෝජන කියන දාන සංකරණ කියන දාන ලකුණු විතරයි. මෙතන කෙලිම PR කියලා කියන්නේම සම්භාවිතාව. හරිද? එතකොට මේකයි එකයි නෙමෙයි මේ දෙක දෙකක්. මේ තියෙන සම්භාවිතාවය මේ තියෙන සමීකරණයක්. මේ තියෙන සම්භාවිතාවය කියන එක මේ තියෙන සමීකරණයක්. හරිද? හරි. එතකොට ඒක එහෙමයි. දැන් බලමු මේ ගාන කොහොමද යන්නේ කියලා. හරිද? එතකොට ඒක රෝයිලකාංක එක රෝයිලකාංක එකේ කියනවා 5 දෙනෙක් තෝරගන්නවා කියලා අපි දැන් දන්නවනේ. අපි මුලින්ම බලමු 5 දෙනෙක් තෝරගන්න පුළුවන් ක්‍රම කීයක් තියෙනවද කියලා. දැන් අර මං කිව්වේ දැන් මං එක්කෙනෙක් තෝරගන්නවා ලිපිකරුවෙක් ඔන්න මං ගන්නවා. ඊට පස්සේ මං දන්නේ නැහැ දැන් ලිපිකරුවෙක් කියන්නේ. මං ගන්න එක ලිපිකරුවෙක් වෙලා. ඊළඟට මං තව එක්කෙනෙක් තෝරගන්න ඕනේ එයාත් ලිපිකරුවෙක්. ඊළඟට තව එක්කෙනෙක් තෝරගන්න ඕනේ එයාත් ලිපිකරුවෙක්. ඊළඟට තව එක්කෙනෙක් තෝරගන්නවා එයා ලිපිකරුවෙක් නෙමෙයි එයා විදායක නිලධාරියෙක්. මම ලිපිකරුවෝ 5 දෙනෙක්ම තෝරගන්නත් පුළුවන්. ලිපිකරුවෝ 4 දෙනෙකුයි විදායක නිලධාරියෙකුයි තෝරගන්නත් පුළුවන්. ලිපිකරුවෝ 3 දෙනෙකුයි විදායක නිලධාරියෝ දෙන්නෙකුයි තෝරගන්නත් පුළුවන්. ලිපිකරුවෝ දෙන්නෙකුයි විදායක නිලධාරියෝ 3 දෙනෙකුයි තෝරගන්න පුළුවන්. ලිපිකරුවෝ එක්කෙනෙකුයි විදායක නිලධාරියෝ 4 දෙනෙකුයි තෝරගන්න පුළුවන්. විදායක නිලධාරියෝ එක්කෙනෙකුයි ලිපිකරුවෝ එක්කෙනෙකුයි විදායක නිලධාරියෝ 3 දෙනෙකුයි කළමනාකරුවෝ එක්කෙනෙකුයි තෝරගන්නත් පුළුවන්. දැන් මේක අපිට කල්පනා කරලා ගන්න බෑනේ. මේව කල්පනා කර මේ කොලේ ලියන්න ගියොත් එහෙම මේ කොලේ පිරෙනවා. හරිද? සෑහෙන මේ chance ගොඩ සෑහෙන්න වෙන්න පුළුවන් දේවල් තියෙනවනේ. ගොඩක් තියෙනවා වෙන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ මේකනේ උත්තරේ නිකන් හින ගානක 120ක් විතර. ඒ හරිද මං හිතන්නේ. සෑහෙන්න එනවා කොහොම හරි. ඒතර ඒ වෙන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඒතර ඒ වගේ එකක් අපිට කොලයක් පිරෙන්න ලියන්න බෑ. දැන් අර මේ කාසි උඩ දාන සීන් එකේදී වගේ නේ අපිට ලියන්න පුළුවන් නේ. ලියන් ඉල ටික බලන්න පුළුවන්. හරිද? ඒකටත් එහෙම කරන්න ඕනේ නැහැ. ඒකටත් මේ ක්‍රමය ගන්න පුළුවන්. හරිද? ඉස්සරහට දැන් මේකෙදි ඒක කොහොමවත් කරන්න බෑ. ඒකට තමයි මේ ගණිත මේක මේ හොයාගෙන තියෙන්නේ. එතකොට මේක අමාරු කරන දෙයක් නෙමෙයි. මේක අපිට ගණන් ලේසි කරන්න හදපු එකක්. හරිද? හරිද? එතකොට මේ ගණිත කර්මය හොයාගෙන තියෙන්නේ ඒකට. මේ දෙකම හරිද? මේ දෙකම. දැන් අපිට මෙතෙන්ට ඕන වෙන්නේ මේ NCR කියන එක. හරිද? මේ NCR කියන එක තමයි ඕන වෙන්නේ. හේතුව මං චුට්ටක් කියන්නම්. අර වීඩියෝ එක බලන්න. හරිද? එතකොට ඒක හොඳටම කියනවා. හේතුව තමයි මෙතන අපි කරන්නේ තෝරා ගැනීම විතරයි. හරිද? මොකද්ද තෝරා ගැනීම විතරයි කියන්නේ? මොකක්ද තව කරන්න පුළුවන්? අපිට පුළුවන් තෝරගන්න එක පිළිවෙලකට කරන්න. එහෙම නැත්නම් තෝරගෙන ඊට පස්සේ කරන යම් කිසි දෙයක් කියනවා. හිතන්න පොත් රාකී මම මේ වීඩියෝ එකේ තියෙන උදාහරණයමයි කියන්නේ. පොත් රාකයකින් පොත් 5ක් අරගෙන ඒක පිළිවෙලකට මොකක් හරි යම් කිසි පිළිවෙලකට හදන සීන් එකක්. ඒක පිළිවෙලකට හදන සීන් එකක් කියලා දැන් අපි පොත් රාකයෙන් පොත් 5ක් අරගෙන ආයෙ පොත් රාකයට පොත් දානවා. හැබැයි යම් කිසි පිළිවෙලකට නව කතා එක පිළිවෙලකට එන්නේ පිළිවෙලකට දානවා. ඒ වගේ වෙලාවට අපි තෝරා ගැනීම කොච්චරක් තියනවද කියලා හොයන්න වෙන මේ NPR කියන එක තමයි ගන්න. ඒ වෙලාවට දැන් මේකේ තියෙන මේක නෙමෙයි. කොහොම වුණත් අපි මේකෙන් හොයන්නේ අපි කරන යම් කිසි දෙයකට කරන්න පුළුවන් වෙදි කොච්චරක් තියනවද කියන එක. තේරුණාද? කරන්න පුළුවන් විදි කීයක් තියනවද කියන ඉලක්කමක් විදිහට කීයක් තියනවද? ඇයි කීයක් තියනවද කියලා හොයන්නේ ඔක්කොටම කලින්. මොකටද ඒක? ඇයි මොකටද ඒක හොයන්නේ? අපි සම්භාවිතාව හොයද්දී මම PR කියලා දාන්නේ නැහැ සම්භාවිතාවට. හරිද? ඒක R වලින් ඇත්තටම තේරුන්නේ නැහැ. මම P කියලා විතරයි සම්භාවිතාවට දාන්නේ. අපි ඉස්සරහට දාන්නේ ඒක විතරයි. හරිද? ඒක විතරයි දාන්නේ. probability කියන්නේ P විතරයි දාන්නේ. හරිද? සම්භාවිතාවයක් හොයද්දී අපි ඉරෙන් යටටයි උඩටයි දේවල් දෙකක් දාලා බෙදෙන එකනේ කරන්නේ. ඒතර අපි යටට දාන්න ඕන මොකද්ද? වෙන්න පුළුවන් සියලුම දේවල්. සියලුම සිදුවීම. සියලුම සිදුවීම් ගන්න අපි යටට දාන්න. ඒතර මෙතෙන් ඉලක්කමක් අපි හොයාගන්න බෑ. උඩට දාන්නේ මොකද්ද? අදාළ
සිදුවීම. අදාළ සිදුවීම වෙන්න පුළුවන් ක්‍රම ගන්න. ඒ අදාළ සිදුවීම මේ තියෙන සියලුම සිදුවීම්. මේ තියෙන සියලුම සිදුවීම් ගන්න. දැන් කාසියක් උඩ දැම්මොත් සියලුම සිදුවීම් ගන්න මොකද්ද? දෙකයිනේ. හෙඩ් ටේල් දෙකයි. දැන් අපිට ඕනේ සිදුවීම මොකද්ද? හෙඩ් ටීම. එතකොට කීයද? එකයිනේ එකපාරට වෙන්න පුළුවන්. එහෙමනේ අපි සමவாயතය හෙව්වේ. දැන් මෙතනදිත් අපිට මේ සියලුම සිද්ධි ගන්න හොයාගන්නත් ඕන. වෙන මේ අදාළ සිදුවීම් ගන්න හොයාගන්නත් ඕන. දෙකම ඕන. දෙකම ඕන. ඒතර සියලුම සිද්ධි ගන්න අපි හොයාගන්න අපිට අර කොලයක ලියලා මේක දිගට දිගට කරන්න බෑනේ. මෙතන බෑ. මෙතනදී වැඩි කරන්න අමාරුයිනේ. මේ ගානදී කොහොමද කරන්න බෑනේ ඒක. ඒකට තමයි මේ NCR කියන එක ගන්නෙ. දැන් පැහැදිලිනේ හරි. එතකොට දැන් අපි සියලුම සිදුවීම් ගන්න හොයාගන්න ඕන. හරි. එහෙනම් දාමුකෝ කෙලියම. දැන් ඔන්න සියලුම සිදුවීම් කියනකොට අපි මොකද්ද දැන් මෙතන කීයක්ද කරන්නේ? 54ක් ඔක්කොම ඉන්නවා. 54 දෙනෙක්ගෙන් 5 දෙනෙක් තෝරගන්න ඕන. තෝරගන්න ඕනේ. එතකොට NCR සමීකරණය පාවිච්චි කරන්න මෙන්න මෙහෙම. NCR කියන එක කියන්නේ මෙන්න මේ n කියන තැනට එන්නේ. මේ 100 අකුරු කොහොමවත් එහෙමයි. හරිද? C කියන්නේ අංකනයක්. හරිද? C කියන්නේ අංකනයක් විතරයි. 100 අකුරට ඉලක්කම් ආදේශ කරන්නේ නැහැ. C කියන්නේ අංකනයක් නෙවෙයි. P වගේ අංකනයක් තමයි C කියලා කියන්නේ. හරිද? 100 අකුරු එහෙම තියෙනවා. දැන් අපිට සමීකරණයට දාද්දී අවශ්‍ය නොවනද n r නේ ඕන වෙන්නේ. මේ p සමීකරණය මේ දැන් අපිට පාවිච්චි කරන්නේ මේක n r දැන් එනුයි r වෙන්නේ කියන්නේ අපිට ඕන. මේ n කියන තැනට දාන්නේ මෙන්න මේ 54. ඒ කියන්නේ මොකද? කොච්චරකින්ද මේ ගන්නෙ? කොච්චරකින්ද ගන්නෙ? 54 දෙනෙක්ගෙන්. 54 දෙනෙක්ගෙන් තමයි දැන් ගන්න. 54 දෙනෙක්ගෙන් කී දෙනෙක්ද ඕන? 5 දෙනෙක් ඕන. එච්චරයි ඕන. තේරෙනවද? දැන් 54 දෙනෙක්ගෙන් 10 දෙනෙක් ඕන කරනවා මොකද වෙන්නේ? 54 දෙනෙක්ගෙන් මෙතෙන්ට යනවා 10. 54 දෙනෙක්ගෙන් 20 දෙනෙක් ඕන. 54 මෙතෙන්ට යනවා 20. හරිද? හරිම සරලයි. එච්චරයි ඒකේ. 아무තු මේ මැජික් කියන්නේ 54 දෙනෙක්ගෙන් 5 දෙනෙක් නම් ඕන 54 මෙතෙන්ට 5 මෙතෙන්ට. හරිද? එතන මේ ක්‍රමාරෝපිත කියන සීන් එක විද්‍යාඥයෝ මැතමැටිෂියන්ලා හොයාගෙන තිබුණේ නැහැ. හොයාගත්තේ මේකට තමයි. මේ සම්භාවිතාව කියන තැනට එන්න තමයි මේ ක්‍රමාරෝපිත කියන එක හොයාගත්තේ පවා. හොඳේ. හොයාගත්තෙත් ඒකට. හරි. එතකොට මේ සරල සීන් එක අපි අරගෙන තියෙන්නේ මෙන්න මේ ලොකු කතන්දරෙන්. මේක ඇතුළේ තව ලොකු කතන්දරයක් තියෙනවා. ඒක වැඩක් නැහැ මෙතෙන්ට. හරි. එතකොට මේකෙන් අපි ගන්න යම්කිසි උත්තරයක් තියෙනවනේ. මෙතෙන් අපි ගන්න යම්කිසි උත්තරයක් තියෙනවනේ. මේ උත්තරේ තමයි වෙන්න පුළුවන් සියලුම සිදුවීම් ගන්න. හරිද? මේකෙන් අපි ගන්න උත්තරේ තමයි වෙන්න පුළුවන් සියලුම සිදුවීම් ගන්න. එතකොට මෙතෙන් ඉන්නේ මොකද්ද? 54C5. මේක තව ලියන එක එක ක්‍රම තියෙනවා. හොඳේ 54 මෙහෙම ලියලා C5 කියලා ඔහොම ලියන වෙලාවල් තියෙනවා. ඊට පස්සේ 54C5 කියලා ඔහොමත් ලියනවා. ඔය එක එක විදිහට ලියන නමුත් අර මේක තමයි ටිකක් පිළිගත්ත ක්‍රමයකට තියෙන එක. අපි මැත්ස් ඉගෙනගෙන තින්නේ එහෙම. සාමාන්‍ය එක තමයි පිළිගත්ත ක්‍රමයකට අපි පාවිච්චි කරනවා. නේද? මේ සාමාන්‍යයෙන් අර එක එක්කෙනා පාවිච්චි කරන විදිය දාන්න එපා. හොඳේ. මේක දාන්න මේකට. හොඳයි නේ ක්ලාස් එක. හරිද? ඒක දාන්න. 54C5. එතකොට දැන් මේ තියෙන්නේ වෙන්න පුළුවන් සියලුම සිදුවීම් ආකාර ගන්න. හරිද? වෙන්න පුළුවන් සියලුම ආකාර ගන්න. හරි. මෙතන යම්කිසි ඉලක්කමක් එයි. මෙතෙන්ට දැන් අපි දානවා යම්කිසි. හරි. ඊට පස්සේ අදාළ සිදුවීම් වෙන්න පුළුවන් ක්‍රම ගන්නත් ඕන අපිට. අදාළ සිදුවීම් වෙන්න පුළුවන් ක්‍රම ගන්නත් එපේ. නේ? අදාළ සිදුවීම් වෙන්න පුළුවන් ක්‍රම ගන්න දැන් කාසියක් උඩ දැම්මොත් එහෙම ඔත්තේ ඉලක්කම් වටෙන්න පුළුවන් ක්‍රම කීයද? 3යි නේ තියෙන්නේ. 3යි තියෙන්නේ. වෙන්නේ නැහනේ. ඒතර අපි ඉලක්කමනේ දාන්නේ. එතන මෙතෙන්ටත් ඉලක්කමක් එන්න ඕනේ. ඒ ඉලක්කමත් හොයාගන්න පාවිච්චි කරන්නේ අපි මේ NCR ව තමයි. හරි. එතකොට ඔවුන් 5 දෙනාම ලිපිකරුවන් මේ සම්භාවිතාවනේ අහන්නේ. එතකොට අපි මෙතෙන්ට උත්තරේ මුලින් කියලා ඉන්නකෝ. උත්තරේ එන්න වෙන්නේ මෙහෙම 36C5. ඔහොම තමයි ඉන්නේ. දැන් ඇයි මොකද්ද ඔකට හේතුව කියන්නකෝ. හරිද? හේතුව කියමුකෝ. හේතුව දැන් 36C5 කියන්නේ මොකද්ද නිකන් මේ 36 දෙනෙක්ගෙන් 5 දෙනෙක් තෝරගත්තා වගේ සීන් යන්නේ මේ. 36 දෙනෙක්ගෙන් 5 දෙනෙක් තෝරගත්තා වගේ. දැන් අපි කරන්නේ එහෙමද? නෑ අපි කරන්නේ අහමු තෝර ගැනීමක්නේ. අපි ස්ටේජ් එකේ 54 දෙනෙක් හිටගෙන ඉන්නවා. අපි අහමු වශයෙන් තෝරගන්නවා මේ 5 දෙනෙක්. අපි දන්නේ නෑ යාළුවා ලිපිකරුවද කවුද මොකද කියන අපි දන්නේ නෑ. හැබැයි පළවෙනි ප්‍රශ්නෙට අනුව අන්තිමට වෙලා තියෙන්නේ මොකද්ද? අපි තෝරගෙන තියෙන්නේ ලිපිකරුවෝ 5 දෙනෙක්. හරිද? ඒ කියන්නේ අපි හිතලා කරපු දෙයක් නෙමෙයි. නමුත් අන්තිමට වෙලා තියෙන්නේ මොකද්ද? අපි තෝරගෙන තියෙන ලිපිකරුවෝ 5 දෙනෙක්.
ඒ කියන්නේ නිකන් අපි 36 දෙනෙක් කියන්නේ ලිපිකරුවෝ 36 දෙනාගේ පස් දෙනෙක් තෝරගත්තා වගේ දින්නේ නැහැ. ගණිතය අනිත් පැත්තට යන්නේ එතකොට. තේරුණා? අපි අන්තිමට කරලා තින්නේ පස් දෙනෙක් තෝරගත්ත එක. ඇත්තටම ලිපිකරුවෝ 36 දෙනෙක් ඉන්නේ. ලිපිකරුවෝ 36 දෙනා ඉන්නේ. එතකොට 36 දෙනාගෙන් පස් දෙනෙක් තෝරගත්තා වගේ වැඩක් තමයි අපි කරලා තියෙන්නේ. අපි දන්නේ නැහැ. දැන් මෙයාලා විශේෂ කරලා අහනවනේ ලිපිකරුවෝ පස් දෙනෙක් වුණා වෙන්න පුළුවන් සම්භාවිතාවනේ අහන්නේ. ඒතර අපි නොදැනුවත් කරලා තින්නේ මොකද්ද? ලිපිකරුවෝ 36 දෙනාගෙන් පස් දෙනෙක් තෝරගත්ත එක තමයි කරලා තියෙන්නේ. නේ. හා. ඔන්නෝක තමයි විස්තරේ. ඔක තමයි විස්තරේ. එතකොට දැන් මෙතනින් එහාට සම්භාවිතාවය කියන එක ඉවරයි. ඒ කියන්නේ සම්භාවිතාවය කියන સિદ્ધාන්තය ඔතනින් ඉවරයි. මේක දාගන්න තැනට දැනුම ආවනම් ඒ සම්භාවිතාව කියන එක එතනින් ඉවරයි. හරිද? සම්භාවිතාව කියන එක එතනින් එහාට දෙයක් නෑ. හරිද? මෙතනින් සම්භාවිතාව ඉවරයි. මෙතනින් එහාට තියෙන ගණිතය. මෙතනින් එහාට තියෙන ගණන්. දැන් මේක සුළු කර ගැනීම තියෙන ගණන්. හරි. තව මම ඕන මෙහෙම දෙයක්ත් කියලා දෙනවා. මේ NCR වල තව ලේසි පොඩි මේකක් තියෙනවා. හිතන්න වෙන්නේ මෙහෙම. පහ C3 කියලා හිතන්නකෝ. මම මේ NCR වල පොඩි කතන්දරයක් මේ කියන්නේ නැද්ද? සුළු කිරීම වලින් සමහරවිට මේක ඕන වෙන එක. 5C3 කියන එක කෙනා සමාන වෙනවා 5C2ට. ඒ මොකක්ද කිව්වේ? ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන ඉලක්කම තියෙනනේ. අපි මෙතන දාන ඉලක්කම යම් කිසි ඉලක්කම 5C3. මෙන්න මේ 5න් 3ක් ගියාම තියෙන ඉලක්කම මෙතෙන්ට දැම්මොත් මේ දෙක සමානයි. මේ දෙක සමානයි. එහෙම වෙනවද? බලමු. එහෙම වෙනවද කියලා බලන්න. 5C3 කියන්නේ මොකද්ද? 5 ක්‍රමාරෝපිත බෙදීම 3 ක්‍රමාරෝපිත 3 මේ R මේ මෙතන ඉන්නේ මේ R නේ. මෙයා තමයි R මෙයා තමයි N. n ගේ ක්‍රමාරෝපිත බෙදීම r ගේ ක්‍රමාරෝපිත ඔන්න වරහන් ඇතුලේ n ඍණ r n කියන්නේ මෙතනදී 5 ඍණ 3 5 ඍණ 3 ගේ ක්‍රමාරෝපිත. එයාගේ ක්‍රමාරෝපිත. එයාගේ ක්‍රමාරෝපිතයක මෙතන තියෙනවා මේ. එතකොට 5 ක්‍රමාරෝපිත බෙදීම 3 ක්‍රමාරෝපිත වැඩි කිරීම 2 ක්‍රමාරෝපිත. ඒතර මේක තමයි මේ පැත්තෙන් එන උත්තරය. අපි බලමු එහා පැත්තත් එහෙමම දෙන්නේ කියලා. හරිද? 5න් 3ක් ගියම 2යි. මේ ක්‍රමාරෝපිත ලකුණත් එක තමයි 2 ක්‍රමාරෝපිතය උනේ. හොඳයි. හරි. බලමු එහා පැත්තට දෙන්නේ කොහොමද කියලා. 5 ක්‍රමාරෝපිත මෙතන r කියන්නේ 2 ක්‍රමාරෝපිත r කියන්නේ 2 ක්‍රමාරෝපිත 5 ඍණ 2 ක්‍රමාරෝපිත. ඒතර උඩ එනවා 5 ක්‍රමාරෝපිතය දිනනවා තියෙනවා 2 ක්‍රමාරෝපිත මෙතන දෙනවා 5න් 2ක් ගියාම 3 ක්‍රමාරෝපිතය තියෙනවා. මේ දෙන සමානද? ඔව් මේ දෙන සමානයි කියන්නේ මෙතන තියෙන වැඩි කිරීමක් නේ. මෙතන මේ වැඩි ගුණ කිරීමක් තියෙන්නේ. මේ ගුණ කිරීම කොයි පැත්තට ලියුවත් ඉතින් කවන්නේ හොඳේ. 2 ක්‍රමාරෝපිතේ පස්සේ තිබ්බා කියලා ඉස්සරහ තිබ්බා කියලා ඒක වැඩක් නැහැ. මේ ලකුණට බය වෙන්න එපා. මේ ලකුණෙන් කියන්නේ දන්නවනේ මොකද ලකුණෙන් කියන්නේ කියලා. දැන් 5 ක්‍රමාරෝපිතය කියන්නේ මොකද්ද? 5 ගුණ කිරීම, 4 ගුණ කිරීම, 3 ගුණ කිරීම, 2 ගුණ කිරීම. එකේ ක්‍රමාරෝපිතය තමයි එකේ ක්‍රමාරෝපිතය කියන එකමනේ. ඒතකොට ඒක ක්‍රමාරෝපිතයක් විදිහට ලියන එක වැඩක් තියනවද? වැඩක් නැහැ. වැඩක් නැහැ. ඒක ක්‍රමාරෝපිතයක් විදිහට ලියන එක වැඩ ඒක ක්‍රමාරෝපිතය කියන්නේ එකම තමයි. හාද? හරි. right. එතකොට මෙන්න මෙහෙම එකක් තියෙනවා. හරිද? එතකොට මෙන්න මේක ගණිත ක්‍රමයක්. ගණිත කර්මයක් කියන්නේ අපි ගණිතේ පාවිච්චි කරන දෙයක්. මේක හොයාගත්ත දෙයක් ඔප්පු කරලා තියෙන දේ. ඔප්පු කරලා දැම්මම මේ ඔප්පු කරෙත් ඒක තමයි හරිද කියන දේ. 5C3 කියන එකට වෙනවා නම් අනිත් හැම එකටම මේක වෙනවා. අනිත් හැම එකටම මේක වෙනවා. වෙන ඉලක්කම් දෙකක් දාලා කරලා බලන්න. එතෙන්ටත් ඒක අදාළයි. හරිද? එතකොට මෙයාට අදාළයි. අනිත් කට්ටියටත් මේක අදාළයි. හරි. එතකොට ඒක පාවිච්චි කරන්නත් පුළුවන් ඕනනම් මෙතෙන්ට. මෙතෙන්ට ඒක ඕනද බලමු. 36යි 36යි 5යි කියන්නේ 36 5 ගියාම 31යි. මෙතෙන්ට ඒක පාවිච්චි කරන්න පුළුවන්. අපි ඒක පාවිච්චි කරමු ඕනනේ. ඔන්න දැන් උඩ එක්කෙනා ලියන්න යන්නේ. හරිද? උඩ එක්කෙනා කවුද කියලා ලියන්න යන්නේ. 36 5 කියන එක්කෙනා ලියන්න යන්නේ. 36 ක්‍රමාරෝපිත බෙදීම 5 ක්‍රමාරෝපිත ගුණ කිරීම මේ මෙතන වරහන තියනවා කියන ගුණ කිරීමක් තියෙනවා. හොඳේ. 36ම 5 ගියාම 31 ක්‍රමාරෝපිත මං අඩු කිරීම දදා හිටියේ නෑ. කිරීම 31 ක්‍රමාරෝපිත කියනවා දැම්මා. අවුල නෑ. කිසන්නේ 54 C5 54 ක්‍රමාර වෙල් මැද තියෙන ලොකු බෙදීම මෙතන මැද තියෙන ලොකු බෙදීම මේ තියෙන චුටි බෙදීම 54 ක්‍රමාරෝපිත 5 ක්‍රමාරෝපිත 54න් 5 ගියාම අපේ රටේ 49 ක්‍රමාරෝපිත මේ මැද ගුණ කිරීමක් තියෙනවා. හොඳයි. දැන් මේ ගණිතය යන්නේ මේ සම්භාවිතාව නෙමෙයි මේ ගණිතය යන්නේ ඔක්කොම ගණන් කියලා තමයි යන්නේ. හරි. එතන මේක සුළු කරන්නේ කොහොමද කියලා වගේ නිකන් නෙට් එක පයින්නවා කියන අමුතු මේ බය වෙන්න නෙමෙයි අමුතු දෙයක් නෙමෙයි. මේක ඔයාලට කරන්න තියෙන හරි සරල දෙයක්. මේ උඩ ඉන්න 36 ක්‍රමාරෝපිත අපි මෙයා වෙනව සුළු කරමුද? වෙනව සුළු කරමු. කොලේ පැත්ත ඉවරයි යන්නේ.
පොඩ්ඩක් ඕවින්ද කොලයක් ගන්නකම් ඕවින්ද මේ ක්‍රමාරූපිත සුළු කිරීම හරිය ලේසි ඈ. ඒ කියන්නේ මේ ಗುಣ කිරීම ಗುಣ කරගෙන ගොඩාක් යද්දී අමාරු වගේ වෙනවා වගේ හිතනවනේ. නෑ එහෙම වෙන්නේ නැහැ. හරිද? මේක හරිය ලේසි. ක්‍රමාරූපිත සුළු කරන එක හරියම ලේසි. මේ ලේසි නැත්තම් ගොයින් ගණිතඥ මේක හොයාගන්නේ උන්ටත් එපා නෝනේ. හරිද? එතකොට මොනවද? 36 C5 හරිද? ඔන්න 36 C5 කියන එක මම සුළු කරලා වෙන්නන්නකෝ. 36 C5 අපි දන්නවා. මේ මොකක්ද දෙන්නේ? 36 ක්‍රමාරෝපිතය 5 ක්‍රමාරෝපිතය 36 භාග්‍යම 31 ක්‍රමාරෝපිතය 31 ක්‍රමාරෝපිතය. එතකොට අපි කරන්නේ මෙන්න මේ වගේ වැඩක්. මොන වගේ වැඩක්ද? අපි මේක ලියා ගන්නවා මෙන්න මේ යට එක්කිනාව කැපෙන තාක්කල්. සාමාන්‍යයෙන් එහෙම කරන එක ලේසි. කියමු මේ කියන්නේ එහෙමම කරන්න ඕන කියලා එකක් නැහැ. හරිද? එහෙම එකක් නැහැ. කැමති දේකට මේක සුළු කරන්න පුළුවන්. මේක සුළු කරන්න ක්‍රම ගොඩාක් තියෙනවා. හරිද? එහෙම ගැටලුවක් නැහැ. තමන්ට කැමති දේක සුළු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම කරන්නේ මෙයාව ලියා ගන්නවා 36 වැඩි කිරීම 35 වැඩි කිරීම 34 වැඩි කිරීම 33 වැඩි කිරීම 32 වැඩි කිරීම 31 ක්‍රමාරෝපිතය. අවුලන්නේ. හරි. ඊට පස්සේ මම මෙයාව ගන්නවා 5 අපි 5 වැඩි කිරීම 4 ක්‍රමාරෝපිතය. නෑ අපි දැනට 5 ක්‍රමාරෝපිතය කියලාම තියාගමුනේ. 5 ක්‍රමාරෝපිතය 31 ක්‍රමාරෝපිතය. දැන් ඔතන මේ ක්‍රමාරෝපිත 31ට ක්‍රමාරෝපිත 31 කපලා දාන්න පුළුවන්. එහෙම පුළුවන්ද? ඔව් එහෙම පුළුවන්. අවුලක් නැහැ. ඇයි අවුලක් නැත්තේ? දැන් මම මේ 31 ක්‍රමාරෝපිත කියන එක දිගට ලියුවොත් එහෙම 31 30 29 28 එහෙම නෙන්නේ. මේකත් එන්නේ එහෙමනේ. එක වෙනකම මේක එනවනේ. ඒතර එක වෙනකන් තියෙන ඔක්කොම මට මේ උඩ යට කපන්න පුළුවන් ඉතින්. එච්චර ලීඩි ඉන්න ඕනේ නැහැ. මෙතනම කපලා දාන්න පුළුවන්. නේ? හා ඉන්න එහෙම පුළුවන්. ඊට පස්සේ මම කරන්නේ 36 වැඩි කිරීම 35 වැඩි කිරීම 34 වැඩි කිරීම 33 වැඩි කිරීම 32. දැන් මට පහේ ක්‍රමාරෝපිතය මෙහෙම තියෙද්දි කෙලින්ම මේ 5 35 එහෙම කපන්න බෑ. එහෙම බෑ හොඳේ. එහෙම කරන්න යන්න එපා. එහෙම කපන්න බෑ. පහේ ක්‍රමාරෝපිතය අර්ධ එක්වීමක් තියෙනවනේ. 5 4 3 2 1 ක්‍රමාරෝපිතය කියන්නේ එකමනේ. ඒක කැමති නම් ක්‍රමාරෝපිතය කියලා ලියන්න ගැටලුවක් නැහැ. ඒක කිව්වත් එකේ නැතත් එකේ හොඳේ. එකෙන් වැඩි වුණත් එකයි එකෙන් වැඩි වුණා කියලා මේ උත්තරේ වෙනස් වෙන්නේ නැහනේ. එකෙන් බෙදුණා කියලා මේ උත්තරේ වෙනස් වෙන්නේ නැහැ. මොකද ක්‍රමාරෝපිත එක කියන්නේ මෙයා එකම තමයි නිකන් එකමයි මේ තියෙන්නේ. හරිද? මේ තියෙන එකමනේ. තේරුණා නෑ. හරිද? දැන් ඔයාලට කපන්න පුළුවන්. දැන් මේ තියෙන උඩ යට නිකන් ඉලක්කම් සෙට් එකක් තියෙන්නේ. නිකම්ම ඉලක්කම් සෙට් එකක් තියෙන්නේ. කැමති විදිහට කපන්න 5 වරක් 7 35යි 4 වරක් 9 වරක් 4 36යි 9 හරිද? 3 වරක් 11 33යි දෙවරක් කපන්න ඔය හිතන විදිහට කපන්න 16 හරි 16. එතකොට මේකට උත්තරේ සුළු කරලා ඕනනම් ගන්නත් පුළුවන්. කියන්නේ කැල්ලයක් තියෙනවා ඔයාලට. කැල්ලෙන් ගහන යන්න දිනවා. කැල්ලෙම ගන්නකෝ ආයෙ ඕන්නේ නෝරුට. කැල්ලක තියෙන ඕන. කැල්ලෙන් ගන්නවා 9 වැඩි කිරීම 7 වැඩි කිරීම 34 වැඩි කිරීම 11 වැඩි කිරීම 16. යට මොකද වෙදීම නෑ. මෙතන යම් කිසි ඉලක්කමක් කැපුණ නැත්තම් ඒක වෙදීමක් විදිහට ගහලා සුළු කරලා ගන්න ඕන හොඳේ. එතකොට දැන් මෙතන වගේ යට ඉලක්කම මොකුත් ඉතුරුන්නේ නෑ ඔය වෙලාවට. ඔන්න 37යි 69 92යි කියලා ඔන්න ලොකු ඉලක්කමක් එනවා හරිද? ඒක අවුලක් නෑ. කැල්ලක් තියෙනවා අපිට. ලොකු ඉලක්කන්නේ මොනවාවත් අවුලක් නෑ. කැල්ල එකක් තියෙන ඉඳ බය වෙන්න දෙයක් නෑ. කැල්ල එකක් තියෙන ඉඳ බය වෙන්න දෙයක් නෑ. දැන් අපි ඒ ලෙවල් කාලේ අපි හදද්දි කැල්ලයක් අපිට පාවිච්චි කරන්න බෑ. උඩ කැල්ලයක් පාවිච්චි කරන්න අවසර නෑනේ. එක්සෑම් එකේ ඒතර අපි මේක මේ හිතින් තමයි හදන්න ඕනේ මේ ඔක්කොම. අපිට පොඩි වාසියකට තිබ්බේ අපිට මෙන්න වගේ අපිට සාමාන්‍යයෙන් 10න් එහාට ලොකු ඉලක්කම් මෙතෙන්ට ආවේ නෑ. රහ ටිකක් කැපෙන්න තමයි ආවේ. කැපෙන්නේ නැතිලා අලුත් තිබ්බ නැතුව නෙමෙයි හරිද? නමුත් මෙච්චර ලොකු ඉලක්කම් නම් ආවේ නෑ. ඇත්තටම මේ මෙච්චර ලොකු ඉලක්කම් ඉන්නේ නෑ. ඔයාලට මේ වගේ ලොකු ඉලක්කම් දෙන්න හේතුව ඔයාලට කැල්ල එකක් පාවිච්චි කරන්න පුළුවන් ඉඳලා. හරිද? කැල්ල එක පාවිච්චි කරන්න පුළුවන් ඉඳලා හරිද? හරි. ඇත්තට මේ ඉලක්කමක් විදිහට මේ උත්තරේ ගන්න ඕනෙත් නෑ. අපිට තව මෙයා විතරක් නෙවෙයි ඉන්නේ මතකනේ තව එක්කෙනෙක් යට ඉන්නවා. කවුද ඉන්නේ? 54 සීපා කියලා කෙනෙකුත් ඉන්නෝනේ. 54 සීපා. මෙහෙම කෙනෙකුත් ඉන්නෝනේ. අපිට මෙයාගෙන් අර උඩ යට කපන්න පුළුවන්. ඕනේ අපිට අසුළු කළා මොකද දෙන්න පළවෙනි ගානනේ. 54 ක්‍රමාරෝපිත වෙදීම 5 ක්‍රමාරෝපිතේ වැඩි කිරීම 49 ක්‍රමාරෝපිත. ඕනේ ඉන්නේ 54 පහකින් 49 නේද?
දැන් මෙයාටත් කරන්නේ අර වැඩේම තමයි. 아무ත දෙයක් නැහැ. 54 53 52 51 50 49යි ක්‍රමාරෝපිතය. මතක තියාගන්න අන්තිමට ඔයා නවත්තන ඉලක්කමටත් ක්‍රමාරෝපිතයක් තියෙනවා. හරිද? එකටත් ක්‍රමාරෝපිතයක් ආවනේ අන්තිමට. අපි යාර එක ක්‍රමාරෝපිතය එක හින්දාමනේ අපි එයාව ගණන් ගත්තේ නැති උනාට. එයාටත් ක්‍රමාරෝපිතයක් කියනවා. හරිද? ඒ ක්‍රමාරෝපිතය එන හින්දාම තමයි 49ට කැපිලා යන්නේ. මම මෙහෙම ප්‍රහේ ක්‍රමාරෝපිතයත් ලියා ගන්නවා. හරිද? 3 2 මට එතන මෙතනම කැපුවා හැකි එක. වැඩි කිරීම 49 ක්‍රමාරෝපිතය. මේ ඔක්කොම ගුණ කිරීම වලින් ඉන්නේ. එකතු කිරීම අඩු කිරීම මේ වශයෙන් ඉන්නේ. බය නැතෝ කපලා දාන්න තියෙන. එකතු කිරීම අඩු කිරීම එන්නේ එක තැනකදී විතරයි අර. මෙන්න මෙතනදීකෝ. මෙන්න මෙතනදී ඒ උනට වැඩක් නෑ. අපි යාවත් ඉලක්කමක් විදිහට සුළු කරලා මෙතන ලියා ගන්න ඕනේ. ඒ හින්දා එයාත් එකතු කිරීම අඩු කිරීමක් වෙන්නේ නෑ. හරිද? ඒ හින්දා කෙලිම මෙතන ගුණ කිරීම තියෙන්නේ. ආය අල්ලත් කපන්න තියෙන. කැමති තැනකට කපන්න තියෙන. ඔන්න 49යි ක්‍රමාරෝපිතය 49 ක්‍රමාරෝපිතය කෙලිම කැපිලා යනවා. දැන් පේනවනේ අර මේ වැඩි කිරීම ආවට ගොඩාක් දුරට යන්නේ නෑ. තැනකින් කපලා යනවා. එක තැනකින් මේ කැපිලා යනවා. දැන් කපමු. ඕ කැපෙන්නේ. ආපන්නට කැපෙනවා. ජයවා 10. හතරට කැපෙනවද? හතර වරක් 1යි 12 කැපෙනවනේ. හතර වරක් මෙතන 1යි හතර වරක් 3 12යි. 13 නේ. 13 වරක් 4 52. වෙන්නේ නැතිනේ. වන්දන්නේ. හරි. 3 වරක් වලට කැපෙනවද? 3 වරක් 2යි කැපෙනවනේ. 3 වරක් 4 3 20 නේද? ඔව්. 1යි 7යි 17. දෙවරක් 54ට කියන්නේ 28යිද? නෑ. කීයදනේ? කීයද? 20? නෑනේ 20 නෙවෙයිනේ. දෙවරක් 2යි 14 කියන්නේ 27 හරිද? 27. ඔන්න යට ඉලක්කම් ඉතුරුන්නේ ඒකෙත් වාසනාවට. ඒකත් සුළු කරලා ගමු. 27 වැඩි කිරීම හෙල්ලෙනවා. හෙල්ලෙන්න. 27 වැඩි කිරීම 53 වැඩි කිරීම 13 වැඩි කිරීම 17 වැඩි කිරීම 10යි. දැන් මේ කපනකොට මං වගේ 21 වගේ කපන්න එපා. හරිද? පිළිවෙලට කපා ගන්න මේක. පිළිවෙලට ලස්සනට පේන්න කපන්න. දැන් අර අපිට මේ පුරුද්දට ගිහිල්ලා තියෙන නිසා මේ අර අනත වනත කපන්නේ. මේව කපුවාම සමහරවිට ඉලක්කම් මේ මිස් වෙනවා වැඩි කරලා. දැන් මෙතන එකක් යට තියෙන එකක් උඩ තියෙන්නේ. නේ? ලස්සනට කපා ගන්න. නැත්තම් අර මිස් වෙලා මේ අන්තිම උත්තරේ වරදිනවා. ඒකට එනවා හින තඩි සයිස් උත්තරයක් 31යි 62යි 51යි බිඳුව. එන්න ලොකු උත්තරයක්. කොහොමද අපිට උත්තරේ ලොකුද පොඩිද ඒක අපිට වැඩක් නැහැ. හරි. එතකොට ඔන්න උත්තර දෙක තියෙනවා අපි ගාව. දැන් කෙලින්ම මෙතෙන්ට ගිහලා ආදේශ කරන්න තියෙන සම්භාවිතාව හොයන්න එක හරිම ලේසියිනේ. එතකොට උඩට එනවා 37යි 69යි 92ක් යටට එනවා 31යි 62යි 510ක්. දැන් බලනකොට අර වෙන මේ උත්තරයට වඩා මේ උත්තරේ පොඩිනේ. එතකොට හරිද? ඔය එතකොට තමයි හරියටම හරි. එහෙම වෙන්න ඕන. එහෙම වෙන්න ඕන. ඇයි? යට උත්තරේ ලොකු වුණොත් නේ මේක භාග ඉලක්කමක් වෙන්නේ. ඔයා දන්නවනේ දැන් මේ සම්භාවිතාව කියන එක එකට අඩු උත්තරයක් වෙන්න බෑ. නේ? එකට අඩු උත්තරයක් වෙන්න. ඒතර භාගයක් කියන්නේ එකට අඩු උත්තරයක්නේ. එතකොට මේක යට ලොකු වෙන්න ඕනේ. අනිවාර්යෙන් ඒක වෙන්න ඕන. හරි. දැන් ඉතින් දැන් විදිහම මේකේ බෙදීම ෆන්ක්ෂන් එක මෙන්න මෙතන එකපාරෙම තියෙනවා. එහෙනම් බෙදීම ෆන්ක්ෂන් එකක් නැත්තම් ඉතින් හරි ලේසි. 37යි 69යි 92 ගැහුවා. බෙදීමේ ලකුණ ගැහුවා. 31යි 62යි 510. ඔන්න උත්තරයක් එනවා. 0.1 කියලා එන්නේ. මම මේක 0.12 කියලා දාන්නම් ඒක. අවුලන්නේ. අවුලන්නේ. අර 0.12 කියලා උත්තරයක් එන්නේ. හරිද? ඔව් 0.12 කියලා උත්තරයක් තමයි එන්නේ. උත්තරේ අවුල් වගේ වань නිකන්. මම හිතුවේ ටික 100ට නිකන් 0.5කට වඩා වැඩි උත්තරයක් කියලා මං හිතුවේ. කවන්නේ නැහැ ඉතින් නේ. කවන්නේ නැහැ. අපිට 36 දෙනෙක් වගේ ඉන්නවනේ නිකන් නේ. අවුලක් නැහැ. ඒක තමයි උත්තරේ එන්නේ. හරිද? හරි. 0.12 ඔන්න උත්තරයක් එන්නේ. එතකොට ඕක තමයි ඒ ගාන. ඒ ගානේ පළවෙනි කොටසක් තියෙනවා. ලිපිකරුවෝ මේ ඉන්න 54 දෙනාගේම 5 දෙනෙක් අපි තෝරගත්තාම ආපු විදිහට ඒ 5 දෙනාම ලිපිකරුවන්ගේ මේ සම්භාවිතාව 0.12. ඔව් ටිකක් අඩු වෙන්න පුළුවන්. මොකද දැන් 5 දෙනාම ලිපිකරුවෝ වෙනවා කිව්වමනේ. ටිකක් අහඹෙන් එන දෙයක් නේ. සමහර ගොඩක් වෙලාවට එන්නේ ඕක මේ කැළතිලා එන එකනේ. නේ කැළතිලා එන එකනේ. මම බලාපොරොත්තු වෙනවා ඊට වඩා ලොකු උත්තරයක්. කවන්නේ. හරි.
එතකොට ඕක තමයි විස්තරය. හරිද? එතකොට ඔයාලා මේ අන්තිම උත්තරේට මෙන්න මෙතෙන්ට ගේන්න ඕන මේ ඉලක්කම. හරිද? මෙන්න මේ මෙතෙන්ට ඔයාලා ගේන්න ඕන මේක. නැත්තම් ලකුණු හම්බෙන්නේ නැහැ මෙහෙන්. සමහර වෙලාවට දැන් අපිට මැත්ස් වලදී නම් මේ අන්තිම උත්තරේට ලකුණු 1යි තියෙන්නේ. නැත්තම් මේකට 1යි තියෙන්නේ. මේකට 1යි හම්බෙන්නේ. මේකට හම්බෙනවා මෙතෙන්ට හම්බෙනවා ලකුණු 3ක්. මැත්ස් වල මම කියන්නේ ඔයාලට වෙනස් වෙන්න පුළුවන්. මොකද මේක සම්භාවිතාව පාඩමනේ. මේක ගණන් පාඩමක් නෙවෙයිනේ. සම්භාවිතාව පාඩමේදී ලකුණු දෙන්න ඕන සම්භාවිතාව දැනුව තියෙනවා නන්නේ. ඒතකොට සම්භාවිතාව දැනුව තියෙනවා නම් මෙන්න මෙතෙන්ට එනකන් ඒ වුණසර කරන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට මේ තියෙන්නේ සංකරණ හා සංයෝජන දැනුව. ඒ කියන්නේ මේ NCR NPR විහිදුවල ලියන්න පුළුවන් හැකියාව තමයි මෙතනදී තියෙන්නේ. මේකයි නිකන් බෙදීමක්නේ. එකතු කිරීම බෙදින් කියනවා කොමස් කරන උටත් ගන්න පුළුවන්. මොලට තියෙන්නේ මේව කරන්න. මේක හැමෝටම කරන්න පුළුවන්. මේක පහසරකට දුන්නත් ඌ කරලා දෙනවා කැල්ල එකත් එක්ක. නිකන් කරන්න දුන්නත් කරන්න බෑ. නමුත් මෙතන නෙමෙයි ගණිතේ තියෙන්නේ. මේ ටික තමයි ගණිතය. නේ? මේ ටික තමයි ගණිතය. නමුත් මේකත් වැදගත්. මේකත් ඕනේ. මේක මෙතනින් උත්තරෙන්නේ. ඒක උත්තරයට ලකුණු හම්බෙනවා නේද? ඒකෙන්ද මෙතෙන්ට ගේන්න. නමුත් දැන් හදිසියවත් නිකන් වෙලාවමදි වුණොත් එහෙම අන්තිම උත්තරේ දාන්න තියලා යන්න. මේ මෙතෙන්ට ආවනම් ඇති. බොහෝ දුරට මෙතෙන්ට ආවනම් හොඳටම ඇති. මෙතෙන්ට ආවනම් ඇත්තටම ඇති. මේක ගහ ගහින්න කැල්ලකේ වෙලාව යනවා වගේ දැනෙනනම් ඕන්නේ ඒක තියලා යන්න. ලකුණු එකයි. බොහෝ දුරට මේකට ලකුණු අඩුවෙන් තමයි හම්බෙන්නේ. හොඳේ උත්තරේ කියන එකට. ඊළඟ බෙදලා ගන්න දශම ඉලක්කම කියන එකට මම කියන්නේ නැතුව. උත්තරේට ලකුණු අඩුයි කියන්නේ. මොකද ඒක නිකන් අර ඉලක්කමන්නේ වටේනවා. right. ඊළඟට තව ප්‍රශ්නයක් ගන්න එකට ටක් ගාලා යන්කෝ දැන් අර NCR NPR කියන කිව්වනේ. එතෙන්ට වෙනවනේ. ඔව් ඉතිරි වෙන්නේ. ඔය දෙට වෙන්නේ. right. ඊළඟට කියනවා ඔවුන් ඒ කියන්නේ 5 දෙනෙක් තෝරගන්නවා. 5 දෙනෙක් තෝරගත්තාම අපේ පළවෙනිට ඇහුවා ඒ 5 දෙනාව ලිපිකරුවන් වෙන්න පුළුවන් සමහරවිට කීයද කියලා. ඒකයි. ඔවුන්ගෙන් දෙදෙනෙකු කළමනාකරුවන්ද දෙදෙනෙකු විදායක නිලධාරීන්ද එක් අයෙකු ලිපිකරුවෙක්ද වීමේ සම්භාවිතාවයන් සොයන්න. සම්භාවිතාවන් සොයන්න. සම්භාවිතාවන් ඒ කියන්නේ මේ හරි. ඒ කියන්නේ දැන් අපි 5 දෙනෙක් තෝරගන්න ඕනේ. 5 දෙනෙක් තෝරගන්නකොට කළමනාකරුවෝ දෙන්නයි විදායක නිලධාරියෝ දෙන්නයි ඊට දෙක හතරයි නේද? 4 දෙනෙක් ඇවිල්ලානේ දැන්. කළමනාකාරයෝ දෙන්නයි විදායක නිලධාරියෝ දෙන්නයි ඕන 4 දෙනෙක් හරි. තව එක්කෙනෙක්ට ඉඩ තියෙනවා. ඒකේනා ලිපිකරුවෙක් වෙන්න ඕනලු. ඒකේනා ලිපිකරුවෙක් වෙන්න ඕනලු. හරිද? හරි. අපි කරන්නේ වැද අපි දන්නවනේ 54 දෙනෙක්ගෙන් 5 දෙනෙක් තෝරා ගැනීමේ සම්භාවිතාව අපි දන්නවනේ. 54න් 5ක් තෝරා ගැනීමේ සම්භාවිතාව කීයද? සම්භාවිතාව නෙමෙයි sorry. සම්භාවිතාව නෙමෙයි. 54 දෙනෙක්ගෙන් 5 දෙනෙක් තෝරා ගන්න මුළු සිද්ධි වෙන්න පුළුවන් අවස්ථා ගන්න කීයද? 54 5. ඒකට උත්තරෙත් අපි ගාව තියෙනවා. කො වෙන මේක. නෑ sorry මේක. මෙන්න මේ ඉලක්කමනේ. අද මේ ඉලක්කමත් අපි ගාව තියෙනවා. හරි ඒක වැදගත්. හොඳයි. එතකොට ඒක වෙනස් වෙන්නේ නැහැ. මොකද අපි 5 දෙනෙක්මනේ තෝරගන්නේ නේ. 54 C5ම තව මුළු සිදුවීම් ගන්න තාමත් 54 C5ම තමයි. 5 දෙනෙක්මනේ තාම තෝරගන්නේ. ඒ 5 දෙනාගේ ඇතුලේ කම්බිනේෂන් එක වෙනස් වෙන එක හරි. ඇතුලේ මේ සම්බන්ධතාවය වෙනස් වෙනවා. කලින් ඒ 5 දෙනාව ලිපිකරුවෝ දැන් එයාලා 5 දෙනාව ලිපිකරුවෝ නෙමෙයි. හරි ඒ වුණාට මුළු සිදුවීම් ගන්න වෙනස් වෙන්නේ. තාම 5 දෙනෙක්මනේ තෝරගන්නේ. ඒතකොට යට වෙනස් වෙන්නේ නේ. නේ? වෙනස් වෙන්නේ. හරි වෙනස් වෙන්නේ. 54න් 5 දෙනෙක්ම තමයි තෝරගන්නේ. ඒතකොට හරිද? හරි. එතකොට දෙන්නෙක් කළමනාකාරයෝ වෙන්න ඕනලු. දෙන්නෙක් විදායක නිලධාරීන් වෙන්න ඕනලු. එක්කෙනෙක් ලිපිකරුවෙක් වෙන්න ඕනලු. එහෙම තමයිලු ඕන. හරිද? එහෙමලු වෙන්න ඕන. එතකොට අපි ගන්නවා දැන් කලින් 36න් 5 කියන එක නේ අපි උඩට දැම්මේ. ඇයි හේතුව? තෝරගත්තේ ලිපිකාරයෝ 5 දෙනෙක්මයි. අපි දන්නේ අපි තෝරගත්තේ ලිපිකාරයෝ 5 දෙනෙක් කියලා. අපි පස්සේ දන්නේ ලිපිකාරයෝ 5 දෙනෙක්ම තමයි තෝරගෙන තියෙන්නේ කියලා. හරිද? දැන් මෙතනදිත් ඒක තමයි පස්සේ තමයි දන්නේ අපි මෙහෙම තමයි අපි තෝරගෙන තියෙන්නේ කියලා. නමුත් අන්තිමට වෙලා තිබේ මොකද්ද? අපි එහෙම තෝරගත්ත එකනේ වෙලා තියෙන්නේ. එහෙනම් අපි එහෙම තෝරගන්නවා කියලා හිතාගෙන ඔන්න දැන් ගානට යනවා. එතකොට අපි මොකද්ද කරන්න ඕන? කළමනාකාරයෝ දෙන්නෙක් තෝරගන්න ඕන. දැන් කළමනාකාරයෝ කී දෙනෙක් ඉන්නවද? 4 දෙනයි ඉන්නේ. එහෙනම් 4C2 ඇයි? කළමනාකාරයෝ 4 දෙනෙක් හිටියා. අපි දෙන්නෙක් තෝරගෙන අපි දන්නෙත් නෑ. නමුත් අන්තිමට වෙලා තියෙන්නේ අපි කළමනාකාරයෝ 4 දෙනෙක්ගෙන් දෙන්නේ තෝරගත්ත එකනේ. නේ? එහෙනම් 4C2. ඊට පස්සේ මතක තියාගන්න මෙන්න මෙහෙම අර
දැන් පස් දෙනෙක් තෝරගත්තා. ඔන්න හිතන්න ෆ්‍රිජ් එකකින් අපි අහමු ලෙස බඩු වගේක් ගත්තා. අහමු ලෙස බඩු වගේක් ගත්තා. මේකේ තිබ්බා යෝගට් 5කුයි නේ කිරි පැකට් 6කුයි ඔන්නම තිබ්බා. අපි තෝරගන්නකොට ඔන්න අපි අහමු ලෙස තෝරගන්නකොට කිරි පැකට් එකයි යෝගට් දෙකයි ඔන්නම ආවා කියලා එයාලා කියනවා. ඒ වගේ වෙලාවට ඒ අර තෝරගත්ත භාණ්ඩ ටික නේ මොකද කියන්නේ කොහොමද කියන්නේ තෝරගන්න භාණ්ඩ ටික සම්බන්ධ වෙන ගුණ කිරීමකින් මේ ගුණ කිරීම වලින් තමයි සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ කලමනාකාරයව 4 දෙනෙක්ගෙන් දෙන්නෙක් තෝරගත්තා. හරි එකයි කරා. ඊට පස්සේ මෙයා එකතු කරනවනේ මේ කරන්නේ. හොඳේ. ඊළඟට දැන් විදායක නිලධාරියෝ දෙන්නෙක් තෝරගන්නවා මේ යන්නේ. විදායක නිලධාරියෝ දෙන්නෙක් තෝරගන්න යන්නේ. විදායක නිලධාරියෝ ඉන්නවා 14ක්. ඒකෙන් දෙන්නෙක් තෝරගන්න තමයි දැන් යන්නේ. එයාව එකතු කරනව නෙමෙයි. මෙතන උඩ එකතු කරනව නෙමෙයි. ಗುಣ කරන්නේ. හොඳේ. ಗುಣ කරන්නේ. සම්භාවිතාව යන්නේ. මේක ಗುಣ කිරීම තමයි කරන්නේ. හරිද? මේක ඇත්තට වෙන්නේ රුක් සටහන් කියන එකෙන් තමයි මේ සංකල්පය මෙතෙන් දෙන්නේ. රුක් සටහන් කියන සංකල්පයෙන් තමයි මේක මෙතෙන් දෙන්නේ. රුක් සටහනක අතු දිගේ යද්දි අපි කරන්නේ දැන් රුක් මේ නිකන් කියන හරිද? ඒක ගණන් ගන්න එපා. මේක තේරෙන්නේ නැත්නම් අතාරලා දාන්න හරිද? නිකන් මේ අනවශ්‍ය කතන්දරයක් මම මේ කියන්නේ හරිද? රුක් සටහනක් වෙන්නේ එහෙම බෙදි යනවා හරිද? මේ සාමාන්‍යයෙන් රුක් සටහනක් කියන ඔන්නෝම වගේ අයිටම් එකක් හරිද? මේ ඉලක්කම් එනවා හරිද? අපි කරන්නේ මේ අත්තක් දිගියදී මේ අත්තෙන් මේ අත්තට පැන්නොත් එහෙම මෙතන තියෙන ඉලක්කම මෙතන තියෙන එකයි ගුණ කරනවා. මෙයාවයි ගුණ කරනවා. ඔන්නෝම ගුණ කරගෙන යන කතන්දරයක් තමයි රුක් සටහනක තියෙන්නේ. හරිද? එතනින් තමයි මේ සංකල්පය මෙතෙන්ට එන්නේ. හරිද? මම එන තැන කිව්වේ මෙතෙන්ට වැඩක් නැහැ. එතනින් තමයි මෙතෙන්ට මේක එන්නේ. එතකොට අපි එකතු කරගන්න පස් දෙනාව එකට සම්බන්ධ කරන්නේ පස් දෙනාව එකට අපි සම්බන්ධ කරන්නේ ගුණ කිරීම වලින්. හරිද? හරි. ඒක හැමතැනටම එහෙම තමයි. හරි. හරි. ඊළඟට විදායක නිලධාරියෝ දෙන්නෙක් තෝරගන්නවා. ඒතර විදායක නිලධාරියෝ කී දෙනෙක් ඉන්නවද? 14යි. 14 දෙන්නෙක් තෝරගන්න. හරි. දැන් දෙන්නයි 4 දෙනෙක් හම්බෙලා ඉන්නවා. තව එක්කෙනෙක් තෝරගන්න තියෙන්නේ. එයා ඕන ලිපිකාරයෙක්ලු. ලිපිකාරෝ 36ක් හිටියා. එයාගෙන් එක්කෙනෙක් තෝරගත්තා. හරි. හා. රයිට්. එතකොට දැන් ඉතින් මේවා සුළු කර ගැනීම තමයි වෙන කරන්න සුළු කරන්න තමයි තියෙන්නේ. දැන් අපි යටනේ ඉලක්ක ඕනනම් දන්නවා යාව සුළු කරන්න ඕනේ යාව දන්නවා. අපි උඩ සුළු කරගමු හරිද? 4C2 කියලා කියන්නේ 4 ක්‍රමාරෝපිත බෙදීම 2 ක්‍රමාරෝපිත වැඩි කිරීම 2 ක්‍රමාරෝපිත. හරිද? රයිට්. ඔයාලට පස්සේ මේක සුළු කර යද්දි කියනවා ක්‍රමාරෝපිත දිගට කර යද්දි ඔයාලට චෙක් වෙනවා සරල සුළු කිරීමොත්. 2 ක්‍රමාරෝපිත 4 ක්‍රමාරෝපිත කපන්න පුළුවන් වගේ එකක් චෙක් වෙනවා හරිද? ඒ කියන්නේ පස්සේ දැන් මේක බෑ. 4 ක්‍රමාරෝපිත කෙලින්ම කපන්න බෑ. ඒතර පොඩි ඇතුලේ සිද්ධාන්තයක් තියෙනවා. මේ 4 ක්‍රමාරෝපිත ලියා ගත්තාම පස්සේ ඒක 3 ක්‍රමාරෝපිත වෙනවා ඇත්තටම. 2 ක්‍රමාරෝපිතට 4 ක්‍රමාරෝපිතේ කියවුවොත් ඒක 3 ක්‍රමාරෝපිතේ වෙනවා. ඇයි කියලා හිතලා බලන්න. ඒක සෝරි 3 ක්‍රමාරෝපිත නෙවෙයි වෙන්නේ. 3 ක්‍රමාරෝපිත වැඩි කිරීම 2 වෙන්නේ. හරිද? හරි. මේ ඒක පස්සේ හිතලා බලන්න. ඒක නිකන් කිව්වේ. නිකන් පස්සේ ඒව අහු වෙනවා. කරගෙන යද්දි ඒක සෙට් වෙනවා. හරිද? ඊට පස්සේ තියෙනවා 14 ක්‍රමාරෝපිත වෙදීම. දැනට මේ නිකන් කරන්න. හරිද? දැන් ඔය විකාර කරගෙන ඉන්න ඕනේ. 14න් විතර අපි දන්නවා ND ක්‍රමාර මම මෙතන ලියන්නම්කෝ NCR අමතක නැද්දන්නේ NCR කියලා කියන්නේ ND ක්‍රමාරෝපිතේ බෙදීම R ගේ ක්‍රමාරෝපිතේ බෙදීම N වෙන R ගේ ක්‍රමාරෝපිතේ පින්නේ එක රයිට් මේ තමයි මේ අදාළ ගණිතය මේක සමීකරණේ එතකොට 14 ක්‍රමාරෝපිතේ R කියලා කියන්නේ 2 ක්‍රමාරෝපිතය ආවා 14න් 2ක් අඩු කරන්න ඕනේ ඊළඟට 14න් 2ක් ගියාම 12යි ක්‍රමාරෝපිතය හරි මේ මම උඩ ලියන්නේ එතන කරා යටින් සම්පූර්ණ වෙච්චම ගහනවා මම ඔන්නෝම එතන ඉන්නේ 54 C5 54 දෙනෙක්ගේ 5 දෙනෙක් තෝරගත්තින්ද මෙතන එනවා 36 ක්‍රමාරෝපිතය එකේ ක්‍රමාරෝපිතය මාරු එකමයි ඊළඟට එනවා 36 එක ගියා 35 ක්‍රමාරෝපිතය ලස්සන කැපෙනවා හොඳේ ලස්සනට කැපෙනවා ඒක හරි දැන් සුළු කිරීමක් තියෙන්නේ 4 3 2 දෙකේ ක්‍රමාරෝපිතය කියලා මම තියාගන්න. ඉතින් හැට යන්නේ. ඊට පස්සේ කියන්න හරිද? හරි. ඊට පස්සේ කියන්නේ මෙතන තියෙනවා නේද? ඊට පස්සේ දෙක වැඩි කිරීම එකේ ක්‍රමාරෝපිතය. දෙකේ ක්‍රමාරෝපිතය කපලා යනවා. මෙතන දෙකට මෙතන දෙකයි කියලා කපලා යනවා. තව ඉලක්කම් ඉතුරු හොඳේ. එකේ ක්‍රමාරෝපිතය ඉතින් එකමයි ඒක වැඩක් නැහැ. ඊළඟට 14 වැඩි කිරීම 13 වැඩි කිරීම 12 ක්‍රමාරෝපිතය මම ඉතුරු කරගන්නවා. යට 12ක් තියෙනවනේ. දෙක වැඩි කිරීම එකේ ක්‍රමාරෝපිතය වැඩි කිරීම 12 ක්‍රමාරෝපිතය. හාද 12 ක්‍රමාරෝපිතය ඉවරයි. දෙකේ ක්‍රමාරෝපිතය මෙතන 7යි. මෙන්න මේ එකේ ක්‍රමාරෝපිතයේ 11 වගේ පැටලී මට ඔක එක්සෑම් එකේදී තුනා. ෆස්ට් අයියේ මේ ඒක පැටලිලි දාගත්තා. ඒකින්ද පුළුවන් තරම් මේ සාමාන්‍යයෙන් අපිට කියන්නේ එකේ ක්‍රමාරෝපිතය කියන එක ලියන්න කියලා. මොකද එකේ ක්‍රමාරෝපිතය කියලා ඇත්තටම අන්තිමට ඉතුරු වෙනවනේ.
නමුත් ඔයාට ඒක පැටලෙනවා වගේ නම් ඒක ලියන්න යන්න එපා. මම ලිව්වෙත් නෑ එක්සෑම් එකට. මේ ඒ හින්දා දැන් මට බී එකක් තියෙන්නේ. නැසල මේ නමුත් මේ ඒ පැටලෙනවා කියන ලියන්න එන්න. මොකද සමහරවිට මේක 11 වගේ චෙක් වෙනවා. උඩ 33 තිබ්බොත් ඒක 3යි කියලා කපනවා. හරිද? ඒ හින්දා ඒක පැටලෙනවා කියන ලියන්න එන්න එපා. 36 ක්‍රමාරෝපිතේ උඩ එනවා. මම ඒක 36 වැඩි කිරීම 35 ක්‍රමාරෝපිතේ කියලා ලියා ගන්නවා. 35 ක්‍රමාරෝපිතේ. උඩ තිබි 36 ක්‍රමාරෝපිතේ මම ඒක ලියාගත්තා 36 වැඩි කිරීම 35 ක්‍රමාරෝපිතේ කියලා. එකේ ක්‍රමාරෝපිතේ කියන්නේ එකමයි. 35 ක්‍රමාරෝපිතේ යට තියෙනවා අනේ දෙයියන්ගේ නාමය මෙන්න කපලා යනවා ටොප් බඩු. යට තියෙන ඉලක්කම අපි දන්නවා. ඒක කවන්නේ අපි ඒක 54 සීපා කියලාම දැනට තියාගමුකෝ. ඊළඟ සුළු කිරීමෙත් තාම. මෙතන කෙලිම දෙවරක් තුන 6යි. දෙවරක් තුන 6යි. මෙතන තියෙනවා කී තියෙන්නේ 4ක් 13 කියන 4ක් 21 එක දානවා දෙයක් විදිහට 4ක 7 දෙකයි 9යි. පොඩි සුළු කිරීම කැල්ලේ ගහන්න යන්න ඕනේ නැහැ. නමුත් ෂුවර් නේ වගේ නම් කැල්ලේ ගහලා දාන්න කිසි කෙනෙක් නැහැ. මෙතන උඩ 36. මෙතන යට ආවේ කීයද? 31යි 62යි 510යි. 31යි 62යි 510. රයිට්. මම මේක ගහනවා කැල්ලේ. කො 91 වැඩි කිරීම 36 වැඩි කිරීම 6. 19යි 656. 19යි 656 බෙදීම 31යි 62යි 510යි. තාම පොඩි ඉලක්කමක් තමයි මේකට එන්නේ. 19යි 656 19යි 656 යට එනවා 31යි 62යි 510යි 31යි 62යි 510යි. රයිට්. එනවා පොඩි ඉලක්කමක් එන්නේ. 0.0.6යි 6යි 0.06. රයිට්. ඔන්න ඔය ඉලක්කම තමයි නේ. 6.2 වැඩි කිරීම 10 වෙන 3යි කියලා එන්නේ. 1යි 2යි තමයි හරි. 0.2. ඒ කියන්නේ එන පොඩි සම්භාවිතාවයක් තමයි තියෙන්නේ මෙහෙම වෙන්න නේ. එන පොඩි සම්භාවිතාවයක් තියෙනවා කියන්නේ වෙන්නේ නැහැ කියන එකද? නෑ නෑ වෙන්නේ නැහැ නේ. වෙනවා වෙන්න පුළුවන් නේ. වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. මේක තමයි සම්භාවිතාවය. ඒතර මේ උත්තරේ හරිද? ඔව් ඒ කියන්නේ සම්භාවිතාව නීති වලට ගැලපෙනවනේ. සම්භාවිතාවේ නීතිය මොනවාද? සම්භාවිතාවය කියන එක ඍණ වෙන්න බෑ. කියන්නේ බිඳුවරට පොඩි වෙන්න බෑ. බිඳුව වෙන්න පුළුවන්ද? ඔව් බිඳුව වෙන්න පුළුවන්. බිඳුවරට පොඩි වෙන්න බෑ. බිඳුවරට පොඩි මොනවාද? ඍණ ඉලක්කන්නේ. ඒතර මේක ඍණ වෙන්න බෑ. බෝධයට මෙයා කරන ඍණ වෙන්නේ නැහැ. මොකද මෙතන එකතු කිරීම අඩු කිරීම නැහැ. ඒතර ඍණ වෙන්නේ නැහැ. එකට වඩා වැඩි වෙන්න බෑ. මේක කොහොමද එකට වඩා වැඩි නෑනේ. තව 0.0.0.0 නේ. ඒතර මේක සම්භාවිතා නීති වලට ගැලපෙනවා. ගැටලුවක් නැහැ. එතකොට මේක හරි. රයිට්. හරි. එතකොට එහෙම තමයි ඒ ගාන එන්නේ. එතකොට ඔකට 0.06යි අරකට ආවා කියද්ද 0.12යි. 1.2 කියන්නේ අර මේකත් එක්ක බලනකොට ටිකක් මේකත් එක්ක බලනකොට රෑහෙන්ට ලොකු ඉලක්කමක් නේ. එයි. මෙතන තියෙනවා 2000ක්ම වැඩි. 2000ක් නෙමෙයි. ඔව් 2000ක්ම වැඩි. මේ සම්භාවිතාවයට වඩා 2000 ගුණයක් මේක වැඩි. හරි. එතකොට ලොකු සම්භාවිතාවයක් නේ. හරි. රයිට්. ප්‍රෝම තමයි දෙකෙන්. හරිද? මම අර NCR NPR වල වීඩියෝ එකක් යටින් දාලා තියන්නම්. ඒකත් බලන්න. NPR ගොඩක් පාවිච්චි වෙනවා අඩුයි සම්භාවිතාවේ මම දැකලාම නැති තරම්. දැකලාම නැති තරම්. මට මතක විදියට නම් එන්නේම නැති තරම්. එන්නේම නැද්ද කියලා මතක නැහැ. සමහරට එනවා ඇති. මට හරියටම මතක නැහැ. මං හිතන්නේ එන්නේ NPR NCR නම් එනවා. NCR නම් හැමතැනම වගේ එනවා. හැමතැනම වගේ. හැමතැනම එනවා. හොඳයි. හරි. ඔක තමයි ඉතින්.